සුබ දවසක් හැමෝටම ඩේලි එලේස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බබාලගේ ඕනෑම ප්‍රධාන ආහාර වේලකට ත්‍රිපෝෂ වලින් හදලා දෙන්න පුළුවන් රසම රස රොටි එකක් අරගෙන මම මේ පෝෂදාය රොටි එක හදාගන්න ගන්නවා. හොඳින් තඹගත්ත මුන් ටිකක් ඒත් එක්කම මුන් එකට මම ගාගත්ත පොල් ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ කැරට් ලීක්ස් ටිකක් හොඳින් කපාගත්ත ලුණු ටිකක් ඒ වගේම ත්‍රිපෝෂ ටිකක් අවශ්‍ය වෙනවා. ත්‍රිපෝෂ නැත්තම් ඔයාලට පාන් පිටි, හාල් පිටි වගේ මේ යොදාගෙන මේ රොටි එක හදා ගන්නත් පුළුවන්. මුලින්ම මම තඹගත්ත මුන් ටිකයි පොල් ටිකයි හොඳින් පොඩි කර ගන්නවා. ඇට නැති වෙන්න හොඳට බෙරි වෙන්න මේ පොඩි කර ගන්නවත්. ඊට පස්සේ මම මේ ටික ත්‍රිපෝෂ එකට දාලා හොඳට අනා ගන්නවා. ඔයාලට පුළුවන් නම් මේ පොල් තෙල් ටිකක් අතේ ගාගෙන මේ ටික අනා ගන්න. ඊට පස්සේ මම මේකට ගාගත්ත කැරට් ටිකයි කපාගත්ත ලුණු ටිකයි ලීක්ස් ටිකයි එකතු කර ගන්නවා හොඳට. ඊට පස්සේ මම පොඩි රොටි ටිකක් හදා ගන්නවා. ඊට පස්සේ මම ෆෑන් එක මේ වගේ ටිකක් රත් වෙන්න තියලා ෆෑන් එක රත් වුණාට පස්සේ රොටි ටික මේ විදිහට තියනවා. මේ වගේ ගානට රොටිය පිච්චුරාට පස්සේ මම මේ රොටිය ෆෑන් එකෙන් ගන්නවා. මේ තමයි මම මගේ අවුරුදු දෙකමාරේ බබාට ත්‍රිපෝෂ මුං ඇට දාලා හදාගත්ත පෝෂදාය රොටි ටික. මම බබාට රොටි කන්න සම්බෝලයක් හැදුවා. අවුරුද්දකට අඩු බබෙක්ට මේක හදලා දෙනවා නම් නිකම්ම කන්න දෙන්න පුළුවන්. මම බබාලට හදන කෑමවල වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.